හායි කොහොමද ඉතින් ඔන්න ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තරයක් අරගෙනයි ආවේ. අක්කා මේ පැක් වලට අමතරව තව මොන හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවද? මම පාවිච්චි කරනවා. හැබැයි මම මගේ මූණ ගැන ගොඩක් හිතලා බලලා තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න තෝරගත්තේ. මුලින්ම එන්නකො මාත් එක්ක පැක් එක හදාගෙන ඉමු. මේකට ඕනේ වෙනවා කඩුල පිටි, සුදු හඳුන් පවුඩර් එකයි, කස්තුරි කහයි, කිරි. ඔයාගේ මූණ ගොඩක් ඔයිල් නම් එහෙම නැත්නම් පිම්පල්ස් එනවා වගේ නම් ඔයා මේකට කිරි වෙනුවට රෝස වතුර හරි අයිස් වතුර හරි පාවිච්චි කරන්න. මේ ඔක්කොම දාලා හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නේ මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක. අය මගෙන් ඇහුවා අක්කා යූස් කරන ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා කියන්න පුළුවන්ද කියලා. මම පාවිච්චි කරන්නේ බිලෙස්මයිකේ ප්‍රොඩක්ට්ස්. පාවිච්චි කරන්න ගත්තේ ළඟදී ඉඳලා. හැබැයි මට ගොඩක් හොඳ රිසල්ට් එකක් හම්බුණා. අන්න ඒ නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා බිලෙස්ම බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස්. මුලින්ම මම පැක් එක ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට ක්ලෙන්ස් කරගන්නයි යන්නේ. ස්මයිකේ ෆේස් ක්ලෙන්ස් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මගේ ස්කින් එක ටිකක් ඔයිල්. ඔයාලා දන්නවද මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරද්දී අපේ කුරුලෑ එන්න තියෙනවා නම් කුරුලෑ ආසාදන තියෙනවා නම් ඔන්න ඒ දේවල් නැත්තටම නැති කරන්න මෙන්න මේ ක්ලෙන්ස් එකට පුළුවන්. නෙමෙයි ක්ලෙන්ස් එකක් අපි පාවිච්චි කරන්නේ අපේ මූණේ තියෙන කුඩු දූවිලි ඔක්කොම අයින් කරගන්න. මූණ හොඳට පිරිසිදු කරගන්න. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ස්වාභාවික දේවල්. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න තීරණය කරේ මේකට 100% ස්වාභාවික දේවල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. දැන් මේ ප්‍රොඩක්ට් එක උනත් හදලා තියෙන්නේ කස්තුරි කහ, කොකුම්පොතු, ගස් පෙනල, කෝමාරිකා, අරලු ඔය වගේ ස්වාභාවික දේවල් වලින්. 100% ස්වාභාවික දේවල් වලින් හදලා තියෙන නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න තීරණය කරේ. කරගත්ත මගේ ෆේස් එකට ඔන්න දැන් අපි කඩල පැක් එක ඇප්ලයි කරන්නයි හදන්නේ. පැක් එක හදාගන්න ඕනේ දේවල් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒ වගේම ලස්සන ස්කින් කලර් එකක් ඔයාලට ගන්න නම් මේ ටික අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න. මාසයක් යද්දී ඔයාලටම තේරෙයි ඔයාගේ ෆේස් එක කොච්චර ග්ලෝ අප් වෙලාද කියලා. මම මේක හැමදාම රැට පාවිච්චි කරනවා. මේකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. පාවිච්චි කරපු අය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අපි මූණට ගාන හැමදේම බෙල්ලටත් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මොකද නැත්තම් මූණ එකපාරටක් බෙල්ල තව පාටක් වෙනවා. මේ දවස්වල ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන සුදු වෙන්න ඕනේ කියන එක. නෑ ඔයා සුදු වෙන්න නෙමෙයි ඕනේ. ඔයාගේ තියෙන කලර් එක ග්ලෝ අප් කරගන්නයි ඕනේ. හැමෝටම උපතින් හම්බෙච්ච කලර් එකක් තියෙනවා. ඉතින් ඒ කලර් එක වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා ඒ කලර් එක පිරිසිදුව ග්ලෝ අප් තියාගන්න try කරනවා නම් ගොඩක් හොඳයි. ෆේස් පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. බලමු විනාඩි 20කින් කොහොමද කියලා. පැක් එක හොඳට මූණට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ මේ බලන්නකෝ. මම වතුර ටිකක් ස්ප්‍රේ කරලා ෆේස් පැක් එක අයින් කරන්නයි හදන්නේ. එනම් මේ පැක් එක පාවිච්චි කරන දවසක් ගානේ ස්කින් එකට අමුතුම ලුක් එකක් හම්බෙනවා. ඔයා try කරලා බලන්න ඔයාගේ ස්කින් එක ග්ලෝ අප් කරගන්න හොඳටම පුළුවන් පැක් එකක් තමයි මෙන්න මේ කඩල පැක් එක කියන්නේ. ඔන්න පිරිසිදු වතුරෙන් ඔයාගේ මූණ වොෂ් කරගන්න ඕනේ. සෝදගත්ත අපේ මූණ හොඳට තෙතමාවුතු කරගෙන ඉවර වෙලා දැන් යමු අපි නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න. මේක බිලෙස්මයිකේම තමයි. ඊව් කියන නයිට් ක්‍රීම් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක all skin type එකේ නයිට් ක්‍රීම් එක. ඔයාලා දන්නවද මේක හදන්නත් පාවිච්චි කරලා තියෙන්නේ අලිගට පෙර, කෝමාරිකා, කුරුඳු, කහ ඔය වගේ ස්වාභාවික දේවල්ම තමයි. ඔයාට තියෙන්නේ අඳුරු වෙච්ච හමක් නම් එහෙම නැත්නම් පිම්පල්ස් තියෙනවා නම් එහෙම නැත්නම් ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් සන්බර්න්ස් තියෙනවා නම් ඔයාලගේ ස්කින් එකට ගැලපෙන ඕනම විදිහේ ප්‍රොඩක්ට් එකක් බිලෙස්ම බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. හොඳ රිසල්ට් හම්බ වෙච්ච නිසා තමයි අද මේ ප්‍රොඩක්ට්ස් ගැන මම ඔයාලට කිව්වේ. මේක මම ඔයාලට highly recommend කරනවා. ස්කින් ටයිප් එක මොකක් වුණත් ඔයාට ගැලපෙන හොඳම ප්‍රොඩක්ට් එක යාළගාව තියෙනවා.